සුබ දවසක් ළමයි සියලුම දෙනාට. ඉතින් අපි පළමු වාර විභාගයේ නිමිති කොටගෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ආරම්භ කරනවා ශ්‍රේණි වශයෙන්. ඉතින් මම පළවෙනියට 9 ශ්‍රේණියේ ඉන්න දරුවන් වෙනුවෙන් 2018 වයඹ පළාත් පළමු ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න කියලා හිතුවා. මොකද විභාගයට යන්න පෙර මේ පේපර් සාකච්ඡාව සම්පූර්ණව බලන්න පුළුවන් ඕනම දරුවෙකුට. ඉතින් ඒක නිසා අපි මේකේ සම්පූර්ණම ප්‍රශ්න විවරණයක් හරි මුලින් ඉඳලා අගට සිදු කරගෙන යනවා. ඉතින් ඔයාලට පුළුවන් මුලින් ඉඳලා අගට මේ එකින් එක ප්‍රශ්න සාකච්ඡා කරන හැටි බලන්න. ඒ වගේම තමයි ඔයාලටත් මේ ගණන් හදන්න පුළුවන්. මම හදන්න කලින් මොකද ඔයාලට ස්ක්‍රීන් එකේ ගැටලුව පේනවා. හරි. එතකොට අපිට වෙනම පේපර්ස් තියාගෙන පේපරේ වීඩියෝ එක දිහායි දෙකම බලන්න අවශ්‍ය නැහැ. මොකද මේකේ ඔයාලට දැන් ප්‍රශ්නේ පේන නිසා මම ප්‍රශ්නේ සාකච්ඡා කරන්න කලින් ටක් ගාලා හදන්න පුළුවන්. ඒකලා සාකච්ඡා කරනකොට බලන්න මොනවා හරි නොදන්න කාරණා තියෙනවා නම් සහ ඉගෙන ගත්තේ නැති කාරණා තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ සියලු දේවල් නැවත වැරදි නිවැරදි කරගන්න. හරි. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳලා ඉස්සරහට යමු සාකච්ඡා කරගෙන. බලන්න පුතේ පළවෙනිම ගාන තියෙන්නේ මෙම රටාවේ ඊළඟ පද දෙක ලියන්නලු. සංඛ්‍යා රටාවක් තියෙනවා අපිට දීලා බලන්න 14 17 20 14 17 20. එතකොට දැන් ඔයාලට තේරෙනවා පුතේ මෙයා පළමු පදේ වුණාම මේ වැඩි වෙලා තියෙන්නේ 3න් 3ට නේද? වැඩි වෙලා තියෙන්නේ 3න් 3ට. එහෙනම් මේ රටාවේ ඊළඟ පද දෙක. එහෙනම් 20ට 3ක් අපිට 23ක් වෙනවා. ඒ වගේම තමයි 23ට 3ක් 26ක් වෙනවා. එතකොට පළවෙනි ගැටලුව කොහොමයි අපි යන්නේ? එතකොට සංඛ්‍යා රටාවල මම චුට්ටක් මතක් කරලා දුන්නා පුතේ ඔයාලට සංඛ්‍යා රටාවල පොදු පද හදන්න ඒවා සියලු කාරණා කතා කරලා තියෙන්න ඕනේ මේ වෙනකොට. ඊට පස්සේ සංඛ්‍යා රටාවක ආරම්භක පදයට අපි කියනවා පළමු පදේ කියලා. හරි. මෙන්න මේ පද දෙකක් අතර තියෙන වෙනසට කියනවා පොදු අන්තරය කියලා. හරි. ඒවා අපි කතා කරා. ඔයාලා පාඩමේදී දැන් මේ වෙනකොට ඉගෙනගෙනත් ඇති. හරි. ඊළඟ කාරණය බලන්න ද්විමය සංඛ්‍යා. හරි. දැන් අපේ දරුවෝ දන්නවා ද්විමය සංඛ්‍යාවක් කියන පාඩමදී නැත්නම් ද්විමය සංඛ්‍යා කියන පාඩම අපිට ෆස්ට් ටර්ම් එකේ තිබ්බ සහ අපිට අලුතෙන් හම්බුණ පාඩමක්. ඕකේ දරුවන් දැනගන්න ඕනේ මේ වෙනකොට ද්විමය සංඛ්‍යා අපිට ආයේ නැවත පාඩමක් වශයෙන් හම්බ වෙන්නේත් නැහැ. නමුත් ගැටලුව අපිට වරින් වර හම්බෙන්න පුළුවන්. විශේෂයෙන් 9 වසර පුරාවට ටිකක් ප්‍රශ්න වැඩිපුර හම්බ වෙනවා. ඊට පස්සේ ඉඳලා හිටලා ගැටලුවක් අපිට පේපර් එක දාග ගන්න පුළුවන්. හරි. දෙවෙනි එක බලන්න අපිට තියෙන්නේ 1.11 කියන ද්විමය සංඛ්‍යාවට 1.1 එකතු කරන්න. එතකොට මේ බලන්න මම මෙතන ගාන ලිව්වොත් 1.11ට එකතු කරන්න ඕනේ 1.1ක්. හරි. ද්විමය සංඛ්‍යා මේවා. එතකොට ඔයාලා දන්නවා පුතේ දැන් මේ වෙනකොට ඉගෙනගෙන තියෙන්න ඕනේ අපි ද්විමය සංඛ්‍යාවක් එකතු කරනකොට 1 අපි එකතු කරලා බිංදුවක් දාලා මේ පැත්තට ගේනවා එකක්. මම මේ පාඩම ඊටාම දැන් කෙටි ක්‍රමයට මේ කෙටි ගැටලුවන් නිසා හදන්නේ. පාඩම විවරණය කරන්න යන්න බෑ. මොකද මෙතන පාද කියන 10 පාදේ සහ 2 පාදේ කියන්නේ සංකල්ප දෙකක්. එතකොට ස්ථානීයයන් වර්ග දෙකක්. හරි. එතකොට අපි දන්න ෂෝට් කට් එකෙන් ගාන හදමු. 1 බිංදුව දාලා අපි එකක් මේ පැත්තට ගෙනියනවා. ඔන්න ඔය කියන මෙතඩ් එකටම අපි මේකත් හැදුවොත් ඉතින් මෙතන අපිට එනවා බලන්න පුතේ 1 බිංදුවයි. හරි. මේ පැත්තට යනවා එකක්. නැවතත් 1 බිංදුවයි. මේ පැත්තට යනවා එකක්. 1 බිංදුවයි මේ පැත්තට යනවා එකක්. 1 බිංදුවයි මේ පැත්තට එකයි. එතකොට අපිට එනවා බලන්න 1 බිංදු කීයද? 4ක සංඛ්‍යාවක්. 1.4යි. හරි. එතකොට අපිට මේකේ උත්තරේ ලියන්න පුළුවන් 1.0.0.0 පාදේ කීයද?
2 කියලා. හරි පාදය 2. ඊට පස්සේ අපිට භාග දෙකක් තියෙනවා සුළු කරන්න. හරි භාග සංඛ්‍යා කියන නැත්නම් භාග පාඩමක් දැන් මේ වෙනකොට කතා කරලා අපි භාග ප්‍රකාශනාත්මක භාග ගැටලු විසඳන දැනට එනකන් ඔයාලා මේ වෙනකොට පාඩම ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේක ඊටාම සරල ගානක්. අපිට භාග දෙකක් එකතු කරන්න තියෙන්නේ. අපි 6 වසරේ ඉඳලා කතා කරනවා පුතේ භාග දෙකක් එකතු කරන්න ගියපුවාම හරයන් අනිවාර්යෙන් සමාන කරගන්න ඕනේ. ඉතින් හරයන් සමාන කරගන්න ගියපුවාම අපිට පේනවා මෙතන 14 කියන එක්කෙනත් අපිට 28ට ගේන්න පුළුවන්. මෙයාගේ උඩයි යටයි අපිට දෙකෙන් ගුණ කරගත්තොත්. එතකොට බලන්න හැදෙනවා මෙයා 28න් 9ම තමා. මෙයා හැදෙනවා 14 වරක් 2 28යි 3 වරක් 2 6යි කියලා නේද? එතකොට අපිට බලන්න හරය 28යි 28ම තමා. හරි. එහෙනම් 9යි 6යි එකතු කරපුවාම අපිට හැදෙනවා 15ක අගයක්. එහෙනම් 28න් 15යි කියලා අපිට මෙයාගේ උත්තරේ එනවා. ඊට පස්සේ තියෙනවා බලන්න වුන්ත්‍ර පත්‍ර සටහනක් අපි 8 වසරේදී ඉගෙන ගන්න පාඩමක්. හරි. වුන්ත්‍රයේ සහ පත්‍රයේ පැත්තේ තියෙන සංඛ්‍යා දෙකේ අපි මේකේ කියවන ආකාරය ඔයාලා දන්නවා. හරි. මේකේ අහනවා විශාලතම අගය කීයද කියලා. විශාලතම අගය කියන්නේ පුතේ අපි මේ වුන්ත්‍ර පත්‍රයේ අවසානට පෙන්눔 කරන අගය. එතකොට 3යි 8යි ගත්තාම අපි මෙතන ලියනවා 38යි. හරි. කුඩාම අගය කියන්නේ මේ පළවෙනි යටම පෙන්눔 කරන අගය. 1 කියන්නේ 11යි. හරිද? right. ඊට පස්සේ අපි ඊළඟ ගානට යමු. ඊළඟ ගානට යන්න ගියපුවාම පුතේ මේ බලන්න. අපි උතන ඉඳලා සාකච්ඡා කරමු. එක්සලා අගය සොයන්න තියෙනවා කෝණ සම්බන්ධ ගැටලුවක්. දැන් මේ බලන්න අපි දන්නවා පුතේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. හරි මේ කෝණ පාඩමේදී කතා කරනවා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල ඓක්‍ය අංශක 180යි. එතකොට අපි දන්න කාරණයක් මේවා. එතකොට පන්තියේදී ඉගෙන ගත්ත තියරි වලින් තමයි මේවා අපිට ගොඩ දාගන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ සරල රේඛාවක් මත කෝණ පිහිටියොත් ඒ කට්ටියගේ එකතුව අපි කියනවා 180. එහෙනම් පුතේ අපිට සම්බන්ධයක් ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේවා ලියනකොට අපි නොදන්න කෝණය ඉස්සරහට දාලා ලියා ගමු. එතකොට අපිට සුළු කිරීම පහසුයි. එහෙනම් x එකතු කිරීම 65 එකතු කිරීම 40 කියන කෝණ තුන් දෙනාගේ එකතුව වෙනවා කීයද ළමයි? 180ක්. හරි. ඉතින් මේක දැන් සරල සමීකරණයක් බවට ඔයාලටපත් වෙලා තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? 65යි 40යි එකතු කරනවා. එතකොට අපිට එනවා 105ක්. හරි. ඔයාලා දන්නවා පුතේ ධන 105ක් කපන්න අපිට පුළුවන් ඍණ 105ක් දාගන්න නේ. හරි. එහෙනම් මේ පැත්තෙත් 180 ඍණ 105. එහෙනම් මේ ධන 105ට ඍණ 105 කැපිලා x සමානයි 180ෙන් අඩු වෙනවා 105ක්. 180ෙන් 105ක් අඩු වුණාම අපිට උතන කෝණය වෙනවා අංශක 75යි කියලා. මේ ගැටලුවක් සුළු කරන විදිය හොඳට බලන්න පුතේ. හරි. පොඩි ඉඩක් අපිට දීලා තියෙනවනේ මේ ගැටලුවට සරල නැත්නම් පිළිතුරට සරල ඉඩ ප්‍රමාණයක් අපිට වෙන් කරලා දීලා තියෙනවා. එතකොට අපි ඒ ගාන සුළු කරන ආකාරය අපි එතන හදලා පෙන්නන්න ඕනේ පුතේ. උත්තරේ විතරක් අපිට දාලා වැඩක් නැහැ. මොකද ගොඩක් ළමයි කරන කාරණයක් තමයි එක්ක කටුකොලයක නැත්නම් වෙන කොයි හරි ගාන හදලා උත්තරේ විතරක් ඔතනින් ගෙනත් තියෙනවා. හරි. එහෙම කරන්න එපා ළමයි. මේ කෙටි ගැටලුවක් විසඳන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය එතන තියෙනවා. ඉතින් අපි ඊටාම සරලව ගැටලුවට ටක් ගාලා හදලා පෙන්නන්න ඕනේ. එතකොට මේ ගැටලුව බලන කෙනාට මේ ප්‍රශ්න බලන කෙනාට ඊටාම අවබෝධයක් එනවා. මෙයා මාර අවබෝධයකින් මේ ගැටලුව හදලා තියෙන්නේ. මෙයා මේ කාරණා ටික දන්නවා කියන කාරණේ. හරි. ඒක නිසා අපි ගැටලුවක් හදනකොට ඔන්න ඔය කියන පියවර ටික ඇතුළත් වෙන පරිදි තමයි ගැටලුවක් සුළු කරන්නේ. හරි. ඊළඟට යම් බලන්න ගන්නට අපිට කියනවා ළමයි රුපියල් 8 බැගින් මිලදීගත් පැන්සල් 50ක්. හරි. එකක් රුපියල් 12 බැගින් විකුණු වෙලෙන්දෙකු ලැබූ මුළු ලාභය කොපමණ? දැන් ප්‍රතිශත පාඩම ඔය. හරිද? රුපියල් 8ට තමා පුතේ මෙයා පැන්සලක් මිලට ගන්නෙ. 8 ගානේ පැන්සල් 50ක් කරන් එකක් රුපියල් 12 ගානේ විකුණලා. හරි. එකක් විකුණලා තියෙන්නේ කීය ගානේද? රුපියල් 12 ගානේ. හරි. එකක් 12 ගානේ විකුණනකොට දැන් මේ බලන්නකො මෙයා ගත්ත මිල කීයද කියලා. ගත්තේ 8ට වික්කේ 12ට. එතකොට අපිට මෙතන 12න් 8ක් අඩු කරපුවාම එනවනේ රුපියල් 4ක්.
එතකොට එක පෑනකින් තිබිලා තියෙනවා රුපියල් කීයක ලාභයක්ද? 4ක ලාභයක්. ඒ වගේ පෑන් කීයක්ද මෙයා වික්කේ? පෑන් 50ක් වික්කා. එහෙනම් අපිට මුළු ලාභය බලන්න පුළුවන්. හරි. මුළු ලාභය අපි මොකද කරන්නේ? රුපියල් එක පෑනකින් 4යි ඒ වගේ පෑන් 50යි. 50ව 4ක් අපිට එනවා කීයද? රුපියල් 200ක් කියලා. එහෙනම් මෙයාගේ ලාභය වෙනවා පුතේ රුපියල් 200ක්. හරි දැන් ඕක තව හොයන්න පුළුවන් ක්‍රමයකට දැන් තර්ක කරන්න පුළුවන් පෑන් ටික ගන්න ගියපු මිල හොයනවා. කොහොමද? 8 ගානේ 50ක් වැඩි කරනවා. ඊට පස්සේ පෑන් ටික විකුණපුවාම එන මිල හොයනවා. එහෙනම් 12 ගානේ 50 වැඩි කරනවා. ඒකල්ලා විකුණුම් මිලෙන් ගත්ත මිල අඩු කරනවා. හරි? හරි පුතේ ගාන හදන විදිය හරි කිසිම වැරද්දක් නැහැ. නමුත් මේක කෙටි ප්‍රශ්නයක්. අපි ටක් ගාලා උත්තරේ ගන්නයි පුරුදු වෙන්න ඕනේ. මොකද එච්චර ලොකු ප්‍රමාණයක් මෙතන කරන්න තරම් අපිට ඉඩක් නැති නිසා. හරි? ඒක නිසා පුතේ හැම වෙලේම මේ උත්තරයක් හොයනකොට කෙටියෙන් සහ පැහැදිලිව උත්තරයක් හොයන්න තමයි ඉගෙන ගන්න ඕනේ. දැන් 7 වෙනි ගැටලුව බලන්න. ABCD ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය විජය ප්‍රකාශනයකින් දක්වන්න. ඍජුකෝණාශ්‍රයක් ගත්තාම පුතේ අපි දන්නවා මේ පාදයට මේ පාදේ සමාන. එහෙනම් මෙයා x ධන 3 නම් මෙතනත් x ධන 3ක් වෙන්න ඕනනේ. හරිද? ඊට පස්සේ මේ පැත්තේ x ධන 2 නම් මේ පැත්තත් x ධන 2ක් වෙන්න ඕනේ. මොකද අපි දන්නවා මේ පාදයට මේ පාදය සමාන. එහෙනම් මෙයාගේ පරිමිතිය සඳහා විජය ප්‍රකාශනයක් තමයි ලියන්න තියෙන්නේ පුතේ. අපිට පුළුවන් ක්‍රම දෙකක්. ඕනේ නම් මේ හතරේම එකතුවක් විදිහට ප්‍රකාශනයක් ලියන්නත් පුළුවන්. නැත්තම් මෙයාගේ දෙගුණයකුයි මෙයාගේ දෙගුණයකුයි එකතුවක් විදිහට ලියන්නත් පුළුවන්. හරි? අපි මෙහෙම කරමුකෝ. දැන් දිග තියෙන්නේ x ධන 3ක්. හරි? අහපව් පළලක් ගත්තොත් x ධන 2ක්. හරි? ඔකට ආයේ දිගක් එකතු කරමු x ධන 3ක්. හරි? අහපව් x ධන 2ක්. හරි? ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය විජය ප්‍රකාශනයකින් දක්වන්න. මේක ඔන්න අපිට පොඩ්ඩක් සරල කරලා තියන්න පුළුවන් මේ. ඔයාලට පේනවා දැන් x පද ටික ගත්තොත් පුතේ. හරි? x පද ටික ගත්තොත් මෙයා ඔය ටික එකතු කරොත් බලන්න කීයද පුතේ? x x 2x 2x x 3x x 4x ඔක්කොම කීයක් හැදෙනවද? 4x හැදෙනවා. ධන 3ට 2ක් 5යි 5ට 3ක් 8යි 2යි 10යි. එහෙනම් මෙයාව අපිට 4x ධන 10යි කියලා සරල කරන්න පුළුවන් නේද? හරි? ඊට පස්සේ 7 3 11 4 12 යන සංඛ්‍යා සමූහයේ මධ්‍යස්ථය සොයන්න. පුතේ මේ බලන්න මේ වචන ඔයාලා පටල ගන්න එපා. මධ්‍යස්ථය, මධ්‍යන්නය, මාතය හරි ඔය වගේ ළඟින් යන වචන ටිකක් තියෙන නේද? ඒතර මධ්‍යස්ථය හරි හොඳට වචනේ ඔලුවට දාගන්න. මධ්‍යස්ථය කියන්නේ මැද නේද? මේක අන්තයකටවත් නෑ. මධ්‍යස්ථව තීරණ ගන්න. මධ්‍යස්ථව හැසිරෙන්න. හරි ඔය වගේ සමාන අර්ථ දෙන යන්න තියෙන. එහෙනම් මධ්‍යස්ථයක් හොයන්න පුතේ දීලා තියෙන සංඛ්‍යා සමූහයක මැදාගය. හැබැයි පුතේ මෙතන ඔයාලට පේනවා මේ දත්ත ටික තියෙන්නේ අමු දත්ත ටිකක්. පිළිවෙලට හදලා නැහැ. හරි? පිළිවෙලට පෙළ ගස්සලා නැහැ. එහෙනම් එහෙම පෙළ ගස්සන්න නැතුව අපිට මාතයක් හොයන්න බෑ පුතේ. ඒක නිසා අපි මේ දත්ත ටික පෙළ ගස්සන්න ඕනේ. දැන් මෙතන ඔයාලට පේනවා කුඩා මගේ තියෙන්නේ කීයද? 3. හරි? ඊට පස්සේ 4. ඊට පස්සේ තියෙනවා 7. ඊට පස්සේ තියෙනවා 11. ඊට පස්සේ තියෙනවා 12. මේ ඔය විදිහට දත්ත ටික පෙළ ගැස්සුවොත් හරි. දැන් මෙයාගේ බලන්න මධ්‍යස්ථය කියන්නේ පුතේ මැද තියනාගේ මේ තියෙන්නේ මේ. එහෙනම් මැද තියෙනවා අපිට 7 නේද? එහෙනම් මෙයාගේ අපිට මධ්‍යස්ථය ලියන්න පුළුවන් සමානයි 7යි. මෙයාගේ මධ්‍යස්ථය වෙනවා කීයක්ද? 7ක්. right. ඊළඟට 9. 9 තියෙනවා පුතේ අපිට දැන් මේවා නම් චුට්ටක් අවබෝධයෙන් ඔලුවට දාගන්න. මොකද ළමයි ගොඩක් අයට මේවා ඔලුවට එන්නේ නැහැ බැලුව බැලමට. මොකද අපිට සාමාන්‍ය රටාවට ගානක් දුන්නොත් නම් ඕන කෙනෙකුට හදන්න පුළුවන් නේද? රටාවට ගණන් විසඳන්න ඕන කෙනෙක් දන්නවා. හරි? නමුත් මේ විදිහට අපිට දුන්නාම පොඩ්ඩක් කට්ටිය ස්ටක් වෙනවා. මොකද්ද මෙතන කරන්නේ කියලා. සමහරක් අය වරහන් ඉවත් කරන්න ගන්නවා. මොකද
අපේ බබාලා පුරුදු වෙලා තියෙන වරහණක් දැක්ක ගමන් වරහණ ඉවත් කරන්න. හරි. නමුත් මේක එහෙම නෙමෙයිනේ. මේක ඇත්තටම මේ චූටි ගානක් වුණාට ටිකක් කල්පනා කරන්න, තර්ක කරන්න තියෙන තැනක්. හරි. රයිට්. මෙතන තියෙන්නේ පුතේ අපිට ප්‍රකාශනයේ සාධක හොයන්න. සාධක හොයනකොට අපි පුළුවන් තරම් කරන්නේ පද වෙන් කරගන්න එක. හරි. ඒ කියන්නේ පොදු සාධක ඉවත් කරනවා, වරහන් හදනවා. හරි. වරහන් ඉවත් කරන්නේ අපි සාධක හොයන්න ගිහුවාම. හරි. එහෙනම් මේකේ බලන්නකෝ අපි මෙතන පුතේ ඔයාලට පේනවා පොදු සාධකයක් විදිහට කවුරු එළියට ඇදලාද? ඒ එළියට ඇදලා තියෙනවා. එතන මෙතන තව පද දෙන්නෙක් ඉතුරුයි. හරි. මම මෙයා ඔහොමම ලියන්නම්. ඒ වාරයක් x ධන 3. මෙතන අපිට පේනවා පුතේ දෙන්නට ඉන්නවා පොදු සාධකයක් කවුද? b කියලා නේද? හරි. එහෙනම් b ව එළියට ඇද්දොත් බලන්න bx ගෙන් b එළියට ආපුවාම තව x ඉතුරු වෙනවා. ධන 3b ගෙන් b එළියට ආපුවාම 3ක් ඉතුරු වෙනවා. දැන් බලන්න ඔයාලට මෙන්න මේ කියන ප්‍රකාශන දෙකේම පුතේ හරි ප්‍රකාශන දෙකේම ඔයාලට පේනවා පොදු සාධකයක් විදිහට කවුද ඉන්නේ? x ධන 3ක්. එතකොට අපිට මේ පද දෙක සලකලා නැවත එළියට අදින්න පුළුවන් කීයක්ද? x ධන 3ක්. එහෙනම් මම මේ දෙන්නගෙම නැවත x ධන 3ක් එළියට ඇදපුවාම ඒක පේන්නේ නැහැ වගේ නම් අපි පාට මාරු කරමු නේද? හරි. මේ බලන්න අපිට පුළුවන් දෙන්නගෙම x ධන 3ක් එළියට ඇදලා මේ බලන්න පළවෙනි පදයෙන් x ධන 3ක් එළියට ආපුවම තව ඉතුරු වෙනා පුතේ a කියලා එක්කෙනෙක්. එයා අපි වරහණ ඇතුලේ ලියමු. මේ පදේනොත් x ධන 3 එළියට ආපුවම ඉතුරු වෙනවා ධන b කියලා. හරි. එහෙනම් ඔන්න අපිට සාධක දෙක ගුණිතයක් විදියට ගාන ලියන්න පුළුවන් වුණා. හරි. right. ඊට පස්සේ 10 බලන්න p 1 සිට 10 තෙක් ඔත්තේ සංඛ්‍යා 1 සිට 10 තෙක් ඔත්තේ සංඛ්‍යා. එහෙනම් 1 සිට 10 දක්වන 10 තෙක් තියෙන ඔත්තේ සංඛ්‍යා ටිකයි අහන්නේ කුලකය වෙන් රූපයක් මගින් දක්වන්න. අපිට වෙන් රූපයක් කිව්වම පුතේ සංවෘත රූපයක්. හරි සංවෘත වෙන්න ඕනේ. එයාට p කියලා අපිට නම දෙන්න පුළුවන්. මොනවද එකේ ඉඳන් 10ට තියෙන ඔත්තේ සංඛ්‍යා? ඔත්තේ කියන්නේ 1 තියෙනවා, 3 තියෙනවා, 5 තියෙනවා, 7 තියෙනවා, 9 තියෙනවා. එහෙනම් 1 3 5 7 9 කියන සංඛ්‍යා අපිට ඔත්තේ සංඛ්‍යා විදිහට අරගෙන වෙන් රූපයක දැක්වුවා. මේක පුතේ සංවෘත රූපයක් තුල ජෝන් වෙන්න අපිට කතා කුලක හඳුන්වලා දුන්නේ සංවෘත රූපයක් තුල අවයව ටික ලියා දැක්වීමක්. සරලව කිව්වොත් සංවෘත රූපය. ඒතර සංවෘතයි කියපුවම පුතේ වෘත්තයක්ම ඕනේ නැහැ. කොටුවත් සංවෘතයි, ත්‍රිකෝණයක් සංවෘතයි. නමුත් අපි පුරුදු වෙලා තියෙනවා බහුතරයක්. හරි. කුලකයක් අඳිනකොට අපි මෙන්න මේ වගේ ගෝලාකාර හැඩයක් මොකක් හරි එලිප්සාකාර හැඩයක් වෘත්තයක්. ඔන්න ඔය වගේ හැඩතලයකින් එයාව අඳින්න. හරි. ඊට පස්සේ අපි 11 වෙනි ගාන ඉඳලා පටන් ගමු ඊළඟට. right. බලන්න අපිට තියෙනවා x වල අගය සොයන්න. x වල අගය අපිට තියෙනවා පුතේ මෙතන වලට තේරෙනවා ලක්ෂයක් වටේට කෝණ ටිකක් නේද? ලක්ෂයක් වටා කෝණ. දැන් ඉස්සෙල්ලා ගානක් ඇදුවා මතකද? සරල රේඛාවක් මත කෝණ 180යි. එතකොට මේ ලක්ෂයක් වටා කෝණ අපි දන්නවා 360යි නේද? ලක්ෂයක් වටේට පිහිටි කෝණ ඔක්කොම 360යි. නම් මෙතනත් අපි මේ විදිහටම සම්බන්ධ ලියමු. නොදන්නා කෝණය මුලට ලියමු. අනිත් කෝණ ටික මෙතන 90යි. පැටලේ වගේ නම් මේ පොඩි පොඩි මාර්ක්යක් දාගන්න. මෙයා 150යි. අනිත් එක්කෙනා අංශක 80යි. මේ ටික සමානයි කීයටද? 360ට නේද? අංශක 360කට. දැන් මේ ටික එකතුව බලන්න. හරි ළමයි අපි මේකේ 47 දෙකේ පාදයේ නැත්නම් ද්විමේ සංඛ්‍යාවල් ලෙස දක්වන්න. එතකොට අපි 47 පුතේ බෙදාගෙන යන්න ඕනේ දෙකේ පාදයෙන්. හරි දෙකේ බල වලින් බෙදාගෙන යමු. 47 දෙකෙන් බෙදනකොට 4ට දෙකේවා 2යි 4ට දෙකේවා 3යි 23යි. හරි අපිට එනවා තව එකක් ඉතිරි. ඊට පස්සේ 23ත් දෙකෙන් බෙදනවා. මෙයාට 1යි 3ටත් 1යි. හරි හැබැයි ඉතිරි එකක්. මෙයාත් දෙකෙන් බෙදනවා. 11 දෙකට බෙදුනහම 5යි ඉතිරි එකක්. 5 දෙකට බෙදෙනවා 2යි ඉතිරි 1යි. 2 දෙකට බෙදෙනවා 1යි ඉතිරි 0යි. 1ත් දෙකෙන් බෙදනවා 0යි ඉතිරි 1යි. හරි
ඔන්න ඔක දැන් මේනකොට ඔයාලා ප්‍රැක්ටිස් කරලා ඇත්තේ හොඳට. හරි ඔන්න ඔහම දෙකේ පාදයෙන් බෙදාගෙන ගියා. බෙදාගෙන ගිහිල්ලා අපි පහළ ඉඳලා උඩට තමා මේ සංඛ්‍යාව ලියන්න ගන්නෙ. පහළ ඉඳලා උඩට ලියනකොට බලන්න අපිට එනවා 1.1.1.1.1.1.1. හරි මේක දෙක පාදය. දෙකේ පාදයට. හරි ඊට පස්සේ 13 බලන්න අසමානතාවයේ දී ඇති සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්න. x විශාලයිලු පුතේ ඍණ 2ට වඩා. හරි මේ කියවන්නේ කොහොමද? x ට කට ඇරලා තියෙනවා. එහෙනම් x විශාල වෙනවා. කාට වඩාද? ඍණ 2ට වඩා. හරි එහෙනම් අපි කාගාවටද යන්නේ? මෙතන ඍණ 2 ගාවට ගිහිල්ලා එයා ගාව පොඩි රවුමක් අඳිනවා. මොකද අපි මෙතන සමාන නැති නිසා පුතේ පාට කරන්නේ නැහැ. x විශාලයි. එහෙනම් විශාල පැත්තට ඊතලයක් ගැහුවා මෙහාට. එහෙනම් x විශාලයිලු ඍණ 2ට වඩා. ඊට පස්සේ 14 පරිමාණයට පරිමාණ ගානක්. 1ට 2000 කියන පරිමාණයට 1ට 2000 ඒ කියන්නේ පුතේ 2000ක් එකට කුඩා කරලා ඇඳපු පරිමාණයක්. ඒ කියන්නේ විශාල රූපයක් කුඩා කරලා ඇඳලා කී ගුණයකින්ද? 2000ක ගුණයකින්. 1/2000 කියන එකේ තේරුම ඒකයි. 1ට 2000 පරිමාණයට අඳින ලද පරිමාණ රූපයක ස්ථාන දෙකක් අතර දුර සෙන්ටිමීටර් 8ක් වේ. එම ස්ථාන දෙක අතර සැබෑ දුර මීටර් කීයද? එහෙනම් පුතේ මේ 2000 ගුණයකින් කුඩා කරලා ඇඳපුවාම ඒ දෙන්න අතර ඇවිල්ලා තියෙන දුර සෙන්ටිමීටර් 8යි. හරි. එතකොට සැබෑ දුර බලන්න නම් මේක අපි නැවත අනිත් පැත්තට හරවන්න වෙනවා. ඒ කියන්නේ කීයකින් විශාල කරන්න වෙනවද? 2000කින් විශාල කරන්න වෙන නම් සැබෑ දුර බලන්න අපි මේ 8 වැඩි කරනවා පුතේ 2000න්. හැබැයි මේ 2000න් වැඩි කරනකොට අපිට මෙයා සෙන්ටිමීටර නිසා එන උත්තරෙත් මොනවද? සෙන්ටිමීටර. එහෙනම් අපෙන් අහන්නේ මීටර. ඔයාලා දන්නවා පුතේ සෙන්ටිමීටර ගියාම මීටර වලට ගේන්න අපි මෙයාව බෙදන්න ඕනේ කීයෙන්ද? 100ෙන්. හරි. එතකොට මෙයා මීටර බවට හැරවෙනවා. එතකොට මේ බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. හරි. 8 වරක් දෙක අපිට එනවා 16යි. එහෙනම් 160යි මීටර. එහෙනම් මේ ලක්ෂ දෙක අතර දුර එනවා පුතේ අපිට 160ක් මීටර වලින්. රයිට්. ඔය පරිමාණ ගණන් එහෙම පුතේ ගොඩක් අය එච්චර ආස කරන පාඩම් නෙමෙයි නිසා තමයි හොඳට ඉගෙන ගන්න ඕනේ. හරි. ඊළඟට බලමු අපි 15 වෙනි ගාන. රූප සටහනේ දී ඇති මිනුම් අණුව ABC ත්‍රිකෝණයේ වර්ගඵලය අහනවා. හරි. පුතේ මෙයා ABC කියන ත්‍රිකෝණය වල බලන්න හොඳට මෙයා මහා කෝණික ත්‍රිකෝණයක්. මොකද්ද මේ? මහා කෝණික ත්‍රිකෝණයක්. ත්‍රිකෝණ වල වර්ගඵලය කියා දෙනකොට ඔයාලා ඉගෙන ගන්නවා පුතේ සුළු කෝණික, ඍජු කෝණික, මහා කෝණික. මහා කෝණික ත්‍රිකෝණය චුට්ටක් විශේෂයි. විශේෂ වෙන්න හේතුව තමයි එයාගේ පුතේ ලම්බක උස කවදාකවත් ත්‍රිකෝණයේ අභ්‍යන්තරව පිහිටන්නේ නැහැ. හරි. එයාගේ ලම්බක උස ත්‍රිකෝණයෙන් බාහිරව තමයි තියෙන්නේ. ඔන්න එහෙනම් ලම්බක උස. හරි. එතකොට මෙයා තමයි පුතේ මොකද්ද? ආධාරක පාදය. අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න අපි දාන්න ඕනේ භාගයේ වැඩි කිරීම, ආධාරකයේ වැඩි කිරීම, ලම්බක උස. හරි. භාගයේ වැඩි කිරීම ආධාරකය 6ක් වෙනවා, ලම්බක උස 4ක් වෙනවා. හරි. මෙයාට මෙයා කැපෙනවා 3යි. 1 වරක් 3 3යි, 3 වරක් 4 12යි. හරි. අපිට එනවා වර්ග සෙන්ටිමීටර් 12ක්. වර්ග සෙන්ටිමීටර් 12ක්. ඊළඟට අඹ ගොඩක ගෙඩි 300ක් ඇත. එයින් පහෙන් 3ක්. මෙන්න රහස. එයින් පහෙන් 3ක් ඉදී ඇත. ඉදී ඇති අඹ ගෙඩි ගාන. අඹ ගෙඩි 300කින් පහෙන් 3ක්. ඔයාලා දන්නවා පුතේ 300 අල්නයක් නම් ගුණ කිරීම පහෙන් 3යි. එහෙනම් මෙතන 5 වරක් 1යි, මෙතන 30 පහෙන් බෙදුනහම අපිට එනවා පුතේ 60. එහෙනම් 60ව 3ක්. 6 වරක් 3 18යි කියන්නේ 180යි. එහෙනම් පුතේ ඉදිලා තියෙන අඹ ගෙඩි ගාන කීයක් එනවද? 180ක්. ඊළඟට 17. පෙට්ටියක එකම වර්ගයේ රතු පෑන් 4ක් හා නිල් පෑන් 3ක් ඇත. මින් අහඹු ලෙස පෑනක් ඉවතට ගත් විට එය රතු පාට පෑනක් වීමේ සම්භාවිතාවය. රතු පාට පෑනක් වීම. පුතේ මුළු පෑන් ගාන ඉරෙන් යටට දැම්මා 4යි 3යි 7යි.
7න් රතු පාට පෑන් 4ක් තිබ්බා. එහෙනම් සම්භාවිතාව වෙනවා 7න් 4ක්. ඊළඟට 18. x සමානයි 2යි y සමානයි 3 විට 4යි x ධන 3යි y වල අගය. 4යි x ධන 3යි y. මේ බලන්න පුතේ 4 වැඩි කිරීම x නේ තියෙන්නේ. x වෙනුවට ගානේ දීලා තියෙනවා කීයක්ද? 2ක්. එහෙනම් 4 වැඩි කිරීම 2. එකතු කරන්න ඕනේ 3 වැඩි කිරීම y වෙනුවට දීලා තියෙනවා 3ක්. දැන් සුළු කරමු 4 වරක් 2 8යි. එකතු කිරීම 3 වරක් 3 9යි. 9ට 8ක් එකතු වුණාම අපිට එනවා 17යි කියලා නේද? 9ට 8ක් එකතු වුණාම 17යි. right. කෙටි ප්‍රශ්න 20 ඉවර වෙන්න තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. හරි බලන්නකෝ. දී ඇති තොරතුරු අනුව x වල අගය අහනවා. මෙතනත් පුතේ අපිට මේ ගානත් හදන්න පුළුවන් අර සරල රේඛාවක් මත පිහිටි කෝණවල ඓක්‍ය අරගෙන. එහෙමත් නැත්තම් මේ පැත්ත 90 නම් පුතේ සරල රේඛාවක් මත මේ පැත්තේ කෝණවල එකතුවත් 90ක් වෙන්න ඕනේ. හරි. අපි මෙහෙම කරමුකෝ. අපි දාමුකෝ මෙහෙම x එකතු කිරීම 48 එකතු කිරීම 90 සමානයි 180. අපි දන්න කාරණේ ලේසියෙන්ම නේද? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. හරිද? right. එහෙනම් අපිට එනවා මේ දෙන්න එකතු කරපුවාම ළමයි 138ක් සමානයි 180ට. එහෙනම් ධන 138ක් කපන්න ඍණ 138යි. මේ පැත්තටත් ඍණ 138යි. මෙයාට මෙයා කැපෙනවා. එහෙනම් x සමානයි අපිට එනවා පුතේ 42යි කියලා අගයක් අංශක 42යි. හරි. ඔය රූප සටහන් වලට බය වෙන්න එපා පුතේ. පේනවනේ අදන්න පොඩි කාරණා තමයි හැමතැනම භාවිතයි. ගොඩක් අයට මේක යෙදීම් බැරිකමයි තියෙන්නේ. ගණන් හදලා හුරුවක් නැතිකම. right. ඊළඟට 20 බලන්න. රුපියල් 60000කට යතුරු පැදියක් විකිණීමේදී තැරව් කරුවෙකුට 103ක තැරව්කරුවා කියන්නේ බ්‍රෝකර්ට 103ක කොමිස් ප්‍රතිශතයක් ගෙවීමට සිදුවේ. ගෙවීමට සිදුවන කොමිස් මුදල කීයද? එහෙනම් හරි ලේසි ගානන්නේ 60000කට වික යතුරු පැදියට 103ක්. හරි. එහෙනම් 103ක්. 103ක්. බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. 3 වරක් බිංදුව බිංදුවයි 3 වරක් බිංදුව බිංදුවයි 3 වරක් 6 18යි. එහෙනම් අපිට එනවා පුතේ රුපියල් 1800ක් කියලා මුදලක් නේද? 1800ක්. ඉතින් බලන්නකො පුතේ දැන් ඔයාලට තේරෙනවා මේ කෙටි ප්‍රශ්න 20 ගොඩ දානවා කියන එක මහ දෙයක් නෙමෙයි. අපි ඉගෙන ගන්න තියරි කොටස් වල මූලික කාරණා ටික තියෙනවා. හරි? එහෙනම් අපි මේකේ දෙවෙනි කොටසට යන් ඊට පස්සේ දෙවෙනි කොටසේ ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන